කවුද අකමැති කීයක් හරි ඉතුරු කරන්න? ඇත්තටම ඔයාගේ වාහනේත් කැඩිලා චාටර් වෙලා අවපැහැවෙලා තියෙන ප්ලාස්ටික් කෑලි මෙන්න මේකේ වගේ ලස්සනට ටීක් කරලා පිළිවෙලක් කරගන්න කැමතිද? එහෙනම් ඔයා මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මේකේ තියෙනවා කැඩිච්ච බිඳිච්ච අපි හදපලා ඒවා ඔයාලට ලස්සනට නැවත බාර දීපු විදිහ. ඉතින් අවසාන වෙනකම් ඔයා මේ වීඩියෝ එකේ රැඳී හිටියොත් ඔයාට බලන්න ලැබෙයි මේ කැඩිච්ච අපි නැවත යථා තත්ත්වයට පත් කරගෙන කොච්චර ලස්සනට ඒක ලබා දීලා තියෙනවද කියලා. ඉතින් ප්ලාස්ටික් කොටස් විතරක් නෙවෙයි. වාහනේ ප්ලාස්ටික් බම්පර් එක වැදිච්ච AC කවුළු ඊට අමතරව ඔයාලගේ ඩෑෂ්බෝඩ් එක ඒ වගේම තව විශේෂ දෙයක් මේකෙදි ඔයාලට අපි කරලා දෙනවා. ඒක තමයි මේ රූට් ෆිනිෂින් එක. ඉතින් ඊට අමතරව සෙල් එහෙමත් අපි හදනවා. වතුර ගියපු ලයිට් අපි ඒවා ගලවලා ඔක්කොම වතුර ටික හොඳට සුද්ධ කරලා ලස්සනට නැවත තිබ්බා වගේම හරි ගස්සලා දෙනවා. අනිත් එක තමයි විශේෂම දේ ටින්කර්. මොන විදිහට දිරලා තිබ්බත් අපි ඔයාලට ලස්සනට ටින්කර් වැඩේ කරලා දෙනවා. හොයන්නවත් බැරි වෙන්න තිබුණා වගේම. ඇක්සිඩන්ට් වෙච්ච වාහනයක් වුණත් අපි ලස්සනට නැවත පිළිවෙලට කෑලි සකස් කරලා හරි ගස්සලා දෙනවා. ඒ වගේමයි ලාම්පු. ඒ කියන්නේ ලයිට්. ඕන ලාම්පුවක් ඕන ලයිට් එකක් අපි ගලවලා පළු කරලා ඒකේ රසදිය ගිහිල්ලා තියෙනවා නම් ඒ රසදිය හදලා නැවත අලුත් පෙනුම එන්නම හදලා දෙනවා. ඉතින් ගල් සෙවල් බැඳිච්ච ලයිට් තියෙනවා සමහර ඒ වගේ වතුර පිරিলা. අපි ඒ ගල් සෙවල් වගේ ඒවා ඔක්කොම අයින් කරලා නැවත තිබ්බා වගේම ලස්සනට ලයිට් එක ඔයාලට ලබලා දෙනවා. ඉතින් ඔයාලගේ වාහනේත් මේ වගේ වැඩ තියෙනවා නම් එන්න අපි ළඟට.